Eco Agriculture Techniques YouTube channel එකෙන් අද අපි කතා කරන්නේ නයිමිරිස් බීජ. හරි. නයිමිරිස් බීජ තවාන් කර ගැනීම ගැන. කොහොමද අපි පැල හදාගන්න බීජ තවන් කරගන්නේ කියලා. ඉතින් මම ඔයගොල්ලන්ගේ කාරුණිකව ඉල්ලා සිටිනවා ඔයගොල්ලෝ මේ YouTube channel එක බලනකොට මේක subscribe කරන්න, තව කෙනෙකුට බලන්න share කරලා ඒක සහයෝගය දක්වන්න. හොඳයි. අද අපි මේ නයිමිරිස් බීජ ගැන කතා කරනකොට නයිමිරිස් බීජ තවාන් කර ගැනීම ගැන කතා කරනකොට අංක 1ට වශයෙන් අපි ඔයගොල්ලන්ට කියන්න ඕන ඔයගොල්ලෝ ඊ타ත්ම නිවැරදි ආකාරයෙන් හදපු හයිබ්‍රිඩ් බීජ තමයි මේකට තෝරගන්න ඕන. පිළිගත හැකි ආයතනයකින් නැත්නම් පිළිගත හැකි ක්‍රමවේදයක් භාවිතා කරන තැනකින් තමයි අපි මේ නයිමිරිස් බීජ තෝරගන්න ඕන. ඉතින් ලංකාවේ ගොඩක්ම තියෙනවා ආනයනික නයිමිරිස් බීජ තියෙනවා. ඒ කියන්නේ ඒකට අපි කියන F1 කියලා. හරි F1 කියලා කියනවා. එතකොට F1 බීජ තමයි අපි තෝරගන්න තියෙන්නේ. F1 කියන්නේ හයිබ්‍රිඩ් වල පළමු පරම්පරාව කියන එක. එතකොට ඒ බීජ තමයි අපි තෝරගන්න ඕන. මොකද මේ හයිබ්‍රිඩ් බීජ නිෂ්පාදනය පිළිබඳව වෙනම අපි වැඩසටහනක් කරනවා. ඒක ඉතාමත්ම දීර්ඝ එකක් වෙයි. එතකොට ඒ හයිබ්‍රිඩ් බීජ තෝරගන්න ඕන පිළිගත හැකි ආයතනයකින්. දැන් ලංකාවේ තියෙනවා ඔය හොට් ඩ්‍රැගන් කියලා නයිමිරිස් වර්ගයක් තියෙනවා. පිකන් රෙඩ් වගේ එහෙම නමක් තියෙන එකක් තියෙනවා. ඊට අමතරව ඔය ඩාර්ක් ග්‍රීන් එහෙම මොනවා වුණත් නිවැරදි බීජ ටික තෝරගන්න ඕන. බීජ තෝරගත්තට පස්සේ ඕගොල්ලෝ මේ බීජ තවන් කරන්න තෝරගන්න ඕන මාධ්‍ය ඉතා වැදගත් වෙනවා. ඒ මාධ්‍ය තමයි ඔයාලා කොහොබත් සාමාන්‍යයෙන් කොහොබත් ප්‍රධාන වශයෙන්ම තියෙන කොහොබත් තමයි මේකට පාවිච්චි කරන්නේ. කොහොබත් වලට අමතරව සාමාන්‍යයෙන් 100 කොහොබත් ප්‍රමාණයෙන් 10%ක් අපි කරදහයියා ඊළඟට 10%ක් වර්මි කොම්පෝස්ට් සහ ඉතුරු 80% කොහොබත් තමයි පාවිච්චි කරන්නේ. ඔක තමයි අපේ ප්‍රශ්නය. මේක අපිත් හදනවා අපිත් විකුණනවා මේ විදිහට හදලා ඒකට අපි කියනවා බීජ තවාන් මිශ්‍රණය කියලා. එතකොට මෙන්න මේ සීඩ් මික්ස් කියලා කියනවා. ඉතින් මෙන්න මේක හදාගන්නකොට ඊ타ත්ම වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි මේ කොහොබත් කියන එක මෙතනදී 3 පාරක් හොඳින් හොද ගන්න ඕන. අලුත් කොහොබත් නම් ඔයා 3 පාරක් ජලයෙන් හොඳට හොද ගන්න ඕන. හොදලා වේලලා ඊට පස්සේ අඟලට කොටු 10. ඒ කියන්නේ මෙහෙම ගත්තොත් අඟල මෙහෙම අඟලට කොටු 10 දැලින් ඒ කියන්නේ එක පැත්තක අඟලක පැත්තකට කොටු 10ක් තියෙන්න ඕන. ඊටමත් එතකොට පොඩි සිදුරු වෙන්නේ. ඊටමත් තුනියට මේක හලා ගන්න ඕන. අඟලට කොටු 10 දැලින් මේ වර්ග තුනම ඊටා සියුම් ලෙස හලාගෙන අන්න ඒක තමයි අපි එකට මිශ්‍ර කරාට පස්සේ ඒකට තමයි අපි කියන්නේ තවාන් මාධ්‍ය. එහෙම නැත්නම් මේ බීජ සිටුවීමට අවශ්‍ය වෙන මාධ්‍ය කියලා. එතකොට අපි කරන්නේ ඊට පස්සේ ඒක අරගෙන සිදුරු 72. ඒක අරගෙන සිදුරු 72 හෝ සිදුරු 50 තියෙන තවාන් තැටි. ඒ කියන්නේ අපි කියනවා සීඩ් ට්‍රේ කියලා. ඒ තවාන් තැටි. ඒ කියන්නේ සිදුරු 72 හෝ සිදුරු 50 තමයි අපි භාවිතා කරන්නේ මේ මිශ්‍රණය දාලා මේ බීජ තවාන් කරගන්න. හැබැයි එක දෙයක් තියෙනවා මේ බීජ තවන් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්න ඕන නිවැරදිම ආකාරයෙන් කරනවා නම් අපි නිවැරදි සීඩ්ස් තෝරගත්තා නම් මේ F1 ග්‍රේඩ් එකේ හැබැයි පොලි ටනල් එකක් ඇතුලේ. දැන් අපි කරන්නේත් ඒකයි. අපි ඔයගන්ට පැලෑටි හදලා දෙනකොට අපි ඔක්කොම පොලි ටනල් ඇතුළේ තමයි කරන්නේ. නැත්තම් මේක පොලි ටනල් ඔයාලා ගිහිල්ලා මේක පොලි ටනල් එකක් ඇතුලේ පැල කරනකොටම ඒක තියෙනකොටම ආපහු මේ පැල වලින් මුලින්ම ලෙඩ රෝග ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒක නිසා අපි නිර්දේශ කරන්නේ මේ සියලුම ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕන විශේෂයෙන්ම බීජ තවන් කිරීමේ ඉඳලා බීජ පැලේ ලොකු වෙලා මාසයක් විතර යනකම් ඊට පස්සේ පැලය පොල් ටනල් වලට ගෙනහිල්ලා වගා කරන තෙක්ම පොල් ටනලයක් ඇතුලේ නිවැරදි ආකාරයට පාලනය කරනු ලබන පොල් ටනලයක් ඇතුලේ මේක කරන්න ඕන කියලා එක තමයි අපේ නිර්දේශය තියෙන්නේ. හරි. දැන් ඊළාට අර විදියට හදාගත්ත මේ කොහොබත් 80%යි 10%ක් වර්මි කොම්පෝස්ට් 10%ක් කරදහයිය ඒ විදියට හදාගත්ත එකේ ඒ මිශ්‍රණය අපි තවාන් තැටියට දාන්නේ සාමාන්‍යයෙන් නිකන් හොඳට පදමට මේ මිශ්‍ර කරගන්නේ කැප්ටාන් දියරේ. කැප්ටාන් නිෂ්පාදනය පිළිබඳව අපි ඔයාලට ඕන තරම් කියලා තියෙනවා. කැප්ටාන් දියරේ හදාගන්නේ කොහොමද කියන එක.
කැප්ටාන් දියරයෙන් තමයි මේකට හොඳට මිශ්‍ර කරලා මේ මිශ්‍රණය ජලය වෙනුවට කැප්ටාන් දියරය තමයි ග්ලව්ස් එහෙම දාලා හොඳට මිශ්‍ර කරගෙන ඊට පස්සේ තමයි තවන්නට අපි මේ අර මිශ්‍රණය දාලා තද කරලා ඊට පස්සේ සීඩ් එක ඉඳන්නේ. සාමාන්‍යයෙන් මේ සිටුවනකොට සීඩ් එක සාමාන්‍ය සීඩ් එකේ උස සාමාන්‍ය මිලිමීටරයක් වගේනේ තියෙන්නේ. මිලිමීටර් 2ක් විතර යටට 2ක් 3ක් විතර යටට බෝල් පොයින්ට් පෑනකින් පොඩි වලක් වගේ හාරලා එක සිදුරක එක සීඩ් එක බැගින් ඒක දාලා උඩින් මේ වහන්න එම මාධ්‍යම වහන්න වහල ඉවර වෙලා සාමාන්‍යයෙන් පොල් ටනලයක් ඇතුලේ නම් ඇතුලෙන් තියලා කළු පාට අර ෂේඩ් net එකක් දාලා වහලා තියන්න සාමාන්‍යයෙන් දවස් 4ක් සතියක් විතර යනකොට ඉතාමත්ම පොඩියට මේ මෝදු වෙන්න පටන් ගන්නවා සීඩ්ස් පැලවෙන්න පටන් ගන්නවා නයිමිරිස් බීජ යාන්තමට පැලවෙන්න ගත්තට පස්සේ අර කළු පාට net එක අයින් කරන්න අයින් කරලා ඔයාලා ඊට පස්සේ සාමාන්‍යයෙන් සතියට වරක් උපරිම සතියට දෙකක් දිනපතා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් සතියට දෙවරක් අපි දාන්නේ ඇල්බර්ට් සොලියුෂන් දිනපතා සාමාන්‍යයෙන් පොඩි ස්ප්‍රේ කෑන් එකකින් මේ සීඩ් ට්‍රේ එකට මේ පැලවෙන පොඩි චූටි පැලවලට ස්ප්‍රේ කරන්න ජලය සතියට දෙපාරක් ග්‍රෑම් මේ ඇල්බර්ට් ග්‍රෑම් එකක් ජලය ලීටර එකකට දිය කරලා සතියට දෙපාරක් සතියට එකපාරක් හෝ දෙපාරක් සාමාන්‍යයෙන් පොඩි ස්ප්‍රේ එකක් කරන්න. එතකොට ඔයගලන්ට අර අවශ්‍ය වෙන පෝෂණය ලැබෙනවා. හැබැයි ඒ වගේම තමයි ඇල්බර්ට් සොලියුෂන් දිය කරන්නේ නැති දිනයක මේ පැල මෝදු වුණාට පස්සේ නැත්නම් පැල වුණාට පස්සේ යාන්තම් ට්‍රේ එකෙන් උඩට ආවට පස්සේ ඇල්බර්ට් සොලියුෂන් යොදන්නේ නැති දිනයකට හවස් වරුවක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඇබමැක්ටින් වගේ කෘමිනාශකයක් පාවිච්චි කරන්න වෙනවා මේ යන්තම් පැලේ ආපු දවස් ඉඳලම අඩුම තරමේ සතියකට සැරයක් මාසයක් යනකම් ඒ කියන්නේ මාසයකට දවස් 4ක් ඒ කියන්නේ සතියකට සැරයක් කෘමිනාශකත් භාවිතා කරන්න වෙනවා. භාවිතා කරමින් තමයි මේකට මේ පැල ටික අපිට ලොකු කරගන්න වෙන්නේ. ඒ කියන්නේ කුඩා කාලේ ඉඳලම මේ ලෙඩ රෝග වලින් මෙයා ආරක්ෂා කරගන්න අපි කෘමිනාශක යෙදීමත් අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඊට පස්සේ මාසයක් විතර ගියාම ඔයගොල්ලන්ට පුළුවන් ඒ තවානි තියෙන තැටි වලින්ම අරගෙන ආපහු ග්‍රෝ බෑග් වලට ඉඳලා එහෙම නැත්නම් පොල් ටනල් ඇතුලෙන් තියලා ග්‍රෝ බෑග් වල ඉඳලා ඒක කරගෙන යන්න. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් බොහොම කෙටියෙන් නයමිරිස් පැල තවාන් කිරීමේ ක්‍රමවේදය. මොන හරි ඔයගලන්ට ප්‍රශ්නයක් තිබුණොත් යටින් කමෙන්ට් එකක් දාන්න අපි ඒකට උත්තර දෙන්නම්. එහෙනම් නයමිරිස් පැල ඒ විදිහට තවාන් කරගමු. තවාන් කරලා ඊළඟට අපි නයමිරිස් පැල නඩත්තුව ගැන ඉස්සරහ වීඩියෝ වලින් කතා කරමු. බොහොම ස්තුතියි.